මේ මුදු පහක් ඇඟිලි පහට දානවා. ඊට පස්සේ මෙහෙම වලලු දානවා. ඊට පස්සේ ඉරයි හඳයි දෙපැත්තේ. දකුණු පැත්තේ ඉර, වම් පැත්තේ හඳ පළඳිනවා. ඊට පස්සේ තැලි මාල මෙහෙම සැල්ලක් පළඳිනවා. අර ඔබතුමා සඳහන් කරනවා වගේ. මාල 7ක් පළඳවනවා. මට හිතුණු දේ තමයි ඇයි මෙච්චර ගොඩක්? ඒ කියන්නේ තමන්ගේ කැමැත්ත අනුව තමන්ට ඕන නම් පුළුවන් එක මාලයක් පළඳින්න, දෙකක් පළඳින්න. එහෙම නැත්නම් මෙච්චර ගොඩක් ආභරණ මොකටද? එහෙම නැත්නම් මේ කියන විදිහේ තැලි මාල පළඳලා මේ ඒ කියන්නේ කාන්තාවක් ලස්සන කරන්න පුළුවන් කියන විදිහ ඕන තරම් ක්‍රමවේද තියෙනවනේ. ඇයි මේ මෙහිම සිස්ටම් එකක් හදලා තියෙන්නේ? මේකේ තේරුම මොකක්ද? ඒකට මම මෙන්න මෙහෙම කවියකින් ආරම්භයක් ගන්නවා. මිල ඉල්ලා වෙලඳම් රැගෙන ගිය දිනේ තරහල්ලා මගේ හිමි නෑරෝ වාද අනේ බලපල්ලා දෙවියෝ වඩින ලස්සනේ වැඳපල්ලා දෙවිඳුට දොහොත් දීගේනේ පෙරමහා සම්මතෙන් පිට ඝන අඳුරක් තිබුණා රිවිඳු මුදා උනුදා සිට ඉරිදා නම සැදුනා සොඳ පත්තිනි මෑත කපේ අඹ තුරයක උපනා රිවිදු තුලද අඹෙන් උපන් පත්තිනි සිඳ හරිනා පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ සත්වාරයක් මෙලවට ඉපදුනා අඹෙන් ජලෙන් මලෙන් දෙමට මලෙන් සිඟාරැලෙන් නයි කඳුලෙන් මේ සත්වාරයක් ලෝකෙට ඉපදිච්ච පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේගේ පතිවෘතා ධර්මයේ නිසා පණගිය Tamanගේ මරණයටපත් වෙච්ච ස්වාමි පුරුෂයාට පවා නැවත පණ ලැබුණා. ඒ සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේලා සිහි කරලා තමයි මාල 7ක් පළඳින්නේ. ඔය මාල 7 ගෙලට පළඳනකොට හිමිදිරි උදෑසනම ඇඳුම් අඳින්න යන මනමාලිට මාලෙන් මාලෙට බෙල්ලට මේක පළඳවන්නේ පිරිත් කියකි. ඉස්සර මනාලියක් හැඩ ගන්නවනකොට මනාලියගේ තැල්ල තියන්න කලින් මේ මාල 7 පළඳනකොට පිරිත් කියකි තුන් සූත්‍ර ගායනා කරමින් සජ්ජායනා කරමින් පත්තිනි මෑණියන්ගේ ගුණ සිහි කරලා තමයි ওই මාල ටික බෙල්ලට දාන්නේ. එතකොට මනාලියකට පුළුවන් නම් තමන්ගේ පතිවෘතා ධර්මය ආරක්ෂා කරගෙන යන්න ඔන්න සාක්කියක් දරනවා මම අදින් පස්සේ පතිනියක් වෙලා සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඔබව ආරක්ෂා කරනවා කියන එක තමයි ස්වාමියාට මේ පණිවිඩය දෙන්නේ. ඉරයි හඳයි හිස මත දකුණු පසයි වම් පසයි තියෙනවා. දකුණු පැත්තේ තියෙන ඉර වම් පැත්තේ තියෙන හඳ. සාහිත්‍යයේ අපි ස්ත්‍රීන් හඳුන්වනවා වාමා කියන නමින්. ඒකනේ පෝරුවේ වම් පැත්තේ හිටගන්නේ මනමාලි. මනමාලි පෝරුවේ වම් පැත්තේ හිට ගන්නවා මනමාල හිටගන්නේ දකුණු පැත්තේ. ඒකටත් හේතුවක් තියෙනවා. ඉස්සර රාජකුමාරවරු ওই කැලේ ඇතුලින් ගමන් යනකොට තමන්ගේ කුමරියව තමන්ගේ බිරිඳව වම් අතින් අල්ලගෙන දකුණු අතින් තමයි